මේ අද දවල්ට දරුවන්ට හදපු කෑම වේල. මේ තියන්නේ අඹරාපු මස්. ඒ මස් වලින් භාගයක් පෑන් එකට දාලා පෑන් එකේ හොඳට කලවම් කර කර මස් ටික තැම්බෙනකන් උයා ගත්තා. පොඩි බෝල් එකකට මේ එකතු කරන්නේ සෝයා සෝස්, මිරින්, සකේ කියන වර්ග 3. මේ සැහැඳි එක ගාන එකතු කරලා කලවම් කරලා පැත්තකින් තිබ්බා. මස් ටික හොඳට තැම්බුනාම එකතු වෙන තෙල් ටික කිචන් පේපර් එකකින් තෙතමාතු කරලා අයින් කරලා ඊට පස්සේ හදාගත්තු සෝස් එක මස් එකට එකතු කරලා මස් වලට උරා ගන්නකම් කලවම් කර කර උයා ගන්නවා. මෙතන බිත්තර 5ක් තියෙනවා. ඒ ටිකට ලුණු කුරු ටිකක් දාලා කලවම් කරලා බටර් ටිකක් පෑන් එකට දාලා බිත්තර ටික එකතු කරලා හොඳට ස්ක්‍රම්බල් කර ගන්නවා. ස්ක්‍රම්බල් කරපු බිත්තර එක මේ වගේ චූටියට හීනියට ස්පැචුල එකෙන්ම කඩා ගන්නවා. ඔන්න ඔය වර්ග දෙක තමයි අද දවල් කෑමට මං දරුවන්ට හැදුවේ. ඊට පස්සේ සාමාන්‍ය තරමේ බෝල් එකකට බත් බෙදලා උයාපු වර්ග දෙකත් ගානට බෙදලා එයාලගේ දවල් කෑම වේල මම හරි ගැස්සුවේ. බත් බෙදපු බෝල් එකේ කෑම එක ලස්සන කරන්න ගර්කින් පෙති කපලා පෝලිමට තිබ්බා. එතකොට ඉතින් පුංචි ලස්සනක් තිබ්බහම පොඩි අයට කන්නත් ආස හිතෙනවනේ. ඔයාලට ඉතින් පුළුවන් කටු රහිත කුකුල් මස් ගෙදර ග්‍රයින්ඩ් එකේ අඹරලා අරගෙන මේ විදියට හදලා අරගන්න. පුංචි අය ගොඩාක් ආස වෙයි මේ විදියට හැඩ කරලා ලස්සනට කන්න දුන්නම. ගොඩක් ස්තුතියි මාව අහන් හිටියටයි බලන් හිටියටයි.